සහභාගිතා හර්ධනයේහි චිරස්ථායී සංවර්ධනයට දායක වෙමි. ලෝකයේ වැඩිම සාර්ථක වෙන්නේ හැම මිනිස්සෙක්ම ජීවිතේ ෆේල් වෙලා තියෙනවා. ඇත්තටම ෆේල් වීම තමයි හොඳම සාර්ථකත්වය. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඒබ්‍රහම් ලින්කන්. ඊට පස්සේ ඉන්දියාවේ ලතා මංගেশකර, ආශා භෝස්ලේ. අපි ඔබ්සර්ව් කෙනෙක් දාමිනවා ඒක ඔබ්සර්ව් කරනවා. ඔබ්සර්ව් කරනවා මේක අඩුවක් කතා කරන්නේ නැහැ. පාදක කතා කරන්නේ අඩුවක් කතා කරන්නේ. වැඩි දියුණු කරගත්ත යුතු කර්ම පවණයි කතා කරලා අපි ඇස්තියදී. ඔබ්සර්ව් කරනවා මේක. පාදක තමන්ගේ සේවකයෙක් තමන්ගේ ගෝලයෙක් අඩුවක් කතා කරන්න එපා. අඩුවක් කතා කරන්නේ නැහැ. අතන මයිනස් වෙනවා. මයිනස් වලට විශ්වාසය ගන්න. ඉතින් අපි මයිනස් කෙරුවොත් දවසම අනාථයි. අපි කට්ටියත් එක්කම ප්ලෑන් කරා ඔක්කොම එකතු සමූහයක් විදිහට දැන් අපි වෙනදා කරගෙන ඉන්නේ කියලා තනියම ගිහිල්ලා බිස්නස් එක කරා ගෙනාව එහෙම නෙමෙයි අපි ප්ලෑන් කරා අපි හැමෝම එකට ටීම් එකක් විදිහට යනවා. ඒකට අපි එකතු වෙලා ප්‍රෝග්‍රෑම් කරා. ඊට පස්සේ රික්‍රූට්මන්ට් එක කරා. දිනංගනම් ප්‍රශ්න තියෙන්න ඕනේ හොඳ ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි මොකද ප්‍රශ්න දිනුනොත් තමයි අපිට අපේ ආදායම ගන්න පුළුවන්. ආදායම වෙනුවෙන් අපි කැප වෙන්නේ ඒ වෙනුවෙන් අපි දුවන්නේ අත්‍තරම මේක අපි යන්න බෑ අපේ ඉදිරි ගමනේ යන්න නම් අපිට ප්‍රශ්න තියෙන්න ඕනේ. නැත්තම් අපි ප්‍රශ්නයක් හදා ගන්න ඕනේ. ඒක හොඳ ප්‍රශ්නයක්. මම ඔයාලට එක වචනයක් කියන්න මේක අහපුවක් තියෙනවා අනාපයක් තියෙනවා මේක ඔළුවේ තියාගන්න හොඳට. මම දවසක් වචනයක් කියවලා බිලියෝ බිහේව් රිසල්ට් කියලා. ඔයාලට අනාගතේ ස්වභාවිත ප්ලාන්ටේෂන් කියන මේ සමාගම කොහෙද තියෙයිද කියලා බලා ගන්න පුළුවන් සමාගමේ දිගටම හිටියොත් අනිවාර්යයෙන්ම ස්වභාවිත කියලා කියන්නේ අගාව් ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරන සමාගමක්. ඒක නිසා මම අර කියන වචන තුන ඔයාලගේ ජීවිතේට බද්ධ කරගන්න විශ්වාසය ඒ අනුව හැසිරෙන්න අනිවාර්යයෙන්ම +.රිසල්ට් එකක් හම්බ වෙනවා.